සාට්ටු තිරිසන්නු සක්කිලි ජාතියක් කියන්නේ මිනිහෙක් නෙමෙයි අනිකර අමුම සතෙක් තිරිසනෙක් ඔව්වත් මහත්තයා දාන්න ඔව්වත් කියලා දාන්න මීඩියා එකට දාලා ඔව්වත් නිවුස් වලට දෙන්න දුප්පත් මේ ගොයියොන්ට එහෙම කරනවට කොහොම කළා මන්දි උන් කොහොම කියලා මන්දි එන්න නෙමෙයි වැහි නැටි අකුණු ගහන්න ඕන මුන්ට වැහි නැටි අකුණු බලන්නකෝ මේ අසන්න මිනිසුන්ට කරපු දේවල් මුන් මිනිස්සුද බත්තනේ උන්ද මුන් අම්මලව දාපු දෙමව්පියන්ගේ දරුවෝද මුන් මෙහෙම අසන්න මේ ගොයියට එහෙම කරන්නේ බෙහෙත් පොර ඉස්සර දාන්න මිල දෙනවා කිව්වා ඒව මොකවත් නැහැනේ රජේ සම්පූර්ණ මුලාවක් නේ කිව්වි මිනිසුන් දැටි දෙයක් නැහැ නිකන් අර මේවා පුරන් වෙලා යනවා ඉතින් කරනවා කැහි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ තමයි මහත්තු මේ හැමදේම මේ යන විදිහට මේ ආණ්ඩුව ගෙනියන්න වෙන්නේ බොහොම ටික කාලයක් මොන දෙයක් කියලානේ අම්මා මන් දැන් තේරෙන්නේ නැහැ මහත්තු මේ ආණ්ඩුව ගැන නම් මේ මිනිහා ගැනත් ඒ වගේ මිනිහෙක් නම් නෙමෙයි හැබැයි මනුස්සයා ආයෙ කියන්න වචනේ නැහැ මනුස්සයාගේ ඇතිරීම ඊයේ මම බලාගෙන මාධ්‍යයේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරුවා අන්තිම මනුස්සයා උතුම පහත් තත්ත්වයට බහලා කතා කිව්වා ගොවිය පහතට දාලා කතා කිව්වා පාගලම කතා කිව්වා අංගෝගේ අසරණ ගොවියන්ගේ ඡන්දෙන් තමයි මිනිස්සු ඒව ගන්නවා අන්තිමේ මිනිස්සුන්ට කතා කරේ මිනිස්සුම ගොවිය මුලා කරපු එක විතරයි කියන්නේ ආයෙ නම් ඉතින් මේ ආණ්ඩුවට මේකක් නෑ අරයලා ගියා වගේ නෙමෙයි මේලට යන්න බලන්නකෝ ඔය ටික තමයි මහත්තයා ඉතින් අපිට කියන්න තියෙන්නේ රජේ තවත් මේ පොටාව ගෙනියන්න එපා මේ මිනිස්සු මුලාවේ දාන්න එපා මේ අසරණ ගොවියෝ ඒක තමයි අපිට කියන්න තියෙන්නේ 120 130ට ගන්නවා කියනවා ඉතින් කොහෙන්ද මේ විතරටින් හාල් කැටියක් ගෙනල්ලා ගොවියෝ රමාවේ තමයි කියන්න වචන නෑ මුන්ට කියන්න පද නෑ අපේ පන්තියේ අපේ මිනිස්සෙක් කොහොම කරයි කියලා අපි හිතුවේ නෑ එහෙම හිතලා තමයි අපි හැම කෙරුවේ අන්තිමේට මුන් අපිට හරි හිමින් එහෙම නෙවෙයි කියන්න නම් පද තියෙනවා මිනිසුන්ට කියන්න වචන නෑ වට මහත්තයෝ අපි සිංහලනේ අපිට කවදාවත් එහෙම කතා කරලා පුරුද්දක් නෑ නැත්තම් ඔය මිනිහට කියන්න ළඟ එහෙම හිටියානම් ඔය මිනිහා ඇවිල්ලා හැම මේ වගේ තැනකට එහෙම හිටියනම් ඔහම නෙවෙයි කතා කරන්නේ ඔය මිනිහත් එක්ක ඒක සතෙක් කියන්නේ ආ වීඩ වල සතෙක් නෑ බහත් පොතක් ඉරලා තියෙන සතෙක් එක අර කරකට හරකේ ඒක තාම කොහොම කිරන්නේ නෑ මේ ඇවිල්ලා නෑ ගබල ඇරලා නෑ තව කිරන්නේ නෑ කවුරු මුදාලා ඉන්නේ නෑ මොනවද සුපහායි 90 තමයි කියනවා නම් මොන මිලක්ද දෙන්නවත් බෑ වී තව ටික දහයක් යනවා ඒ ඉතින් අර එම්ෙන් ගන්නෙ නෑ මුදාලා ඉන්නේ නෑ පිට මුදාලා කොහෙන්වත් එන්නේ නෑ මෝල් වලට දෙන්න බෑ ඉලු අරම කියන ඉතින් කඩකාරු කිරන්නේ නෑ ඔය ලොරියක් කිරා ගන්න ඒක ඇන්නිකින් දෙනවා ආයෙත් ඔය දවස් දෙක තුනකින් එනවසක එන්නේ නෑ කොයි වසරන වෙලින්නේ දැනට පාටි ගැන ඉතින් ආ මොනවා කියන්නේ ඉතින් ඔය තව අවුරුදු දෙකක් තුනක් තියෙන එක කරගෙන අයියෝ මනුවට මේ වගේ බොරු වුණා කොයි කාලෙකත් අපිට තේරෙන්නේ නැහැ. සතුට පෙන්නනවා ආවොත් අපිට වෙනකට මේ දවස්වල දඟලපු මිනිස්සුවත් දැන් දඟලන්න එන්නේ නැහැ.